ඔයාලට ඉතින් ඔයා කවුරු වුණත් කොහේ ඉඳියත් මගේ වීඩියෝ එක බලන්න ආපු ඔයාව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔයා පළවෙනි වතාවට නම් මගේ වීඩියෝ එකක් බලන්නේ මගේ channel එකත් එක්ක එකතු වෙලා මගේ channel එකේ වීඩියෝස් දිගටම බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අද ටිකක් සතුටුදායක වීඩියෝ එකක් නම් නෙවෙයි මම අරගෙන ආවේ. මොකද අද මගේ වෙන මෙයාට සූටික්කිට අවුරුදු එකමාරේ බෙහෙත් එක විදිනවා. ඉතින් ඒ ගැන චූටි වීඩියෝ එකක් තමයි මම අරගෙන ආවේ. ඉතින් මගේ අත්දැකීම් තමයි මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් බෙදාගන්නේ. සූටික්කිට මාස 2, 6, 4 විදපු වැක්සින් වල වීඩියෝස් මම අරගෙන ආවේ නැහැ. මොකද එතකොට මම YouTube channel එක පටන් අරගෙනත් නැහැනේ. ඉතින් මට හිතුණා මේ අවුරුදු එකමාරේ බෙහෙත් එක විද්දට පස්සේ මොන වගේ දේවල්ද උනේ, මොකද උනේ, උණ ගත්තද, ඒ වගේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද මම හිතනවා එතකොට ඒ ගැන දන්නේ නැති කෙනෙක් හරි මගේ මේ වීඩියෝ එක බැලුවොත් එයාලට චූටි හරි වටිනාකමක් වැදගත්කමක් වෙයි කියලා. ඉතින් වීඩියෝ එක බලන්න කියලා දිගටම ආදරෙන් මතක් කරනවා. ඉතින් අපි බලමු අද සූටික්කිට බෙහෙත් බෙදලා මොකද උනේ කියලා. ඔන්න දැන් අපි මේ ලෑස්තිලා ඉන්නේ බෙහෙත් විදින්න යන්න. ඉතින් අද සූටික්කිගේ තාත්ති ඉන්නවා. තාත්ති එක්ක තමයි යන්නේ. කොහොමද ඉතින් සූටික්කිගේ තාත්ති සූටික්කිට බෙහෙත් විදිනකොට ඉන්නවනේ. ඉතින් දැන් නම් අපි බෙහෙත් විදගෙන ගෙදර ආවා. සූටික්කිට එන ගමන්ම නිින්ද ගියා. එයා පැයක් විතර නිදාගත්තා. ඉතින් ගෙදර ඇවිල්ලා දැන් නම් ඇහැරිලා ඉන්නේ. ඉතින් සායිනේ වීඩියෝස් මම මුකුත් ගත්තේ නැහැ. මොකද ඒක කරදරයිනේ. ඉතින් මම අහලා තියෙනවා, දැකලා තියෙනවා. ගොඩක් වෙලාවට සමහර අම්මලා ඉන්නවා. මම මේක වැරදි කියනවා නෙවෙයි. ඒක තමන්ගේ කැමැත්ත. ඉතින් සමහර අම්මලා බෙහෙත් විදින්න යන්න කලින් පැන්ඩෝල් සිරප් දීලා එකයි යනවා. සමහර අම්මලා ඉන්නවා බෙහෙත් එක විදගෙන ආපු ගමන් පැන්ඩෝල් සිරප් දෙනවා උනේ එන්නත් කලින්. ඉතින් මම මේ බෙදාගන්නේ මගේ අත්දැකීම්. ඉතින් මම කිසිම අවස්ථාවක සූටික්කිට උනේ එන්න කලින් උණ කටුවකින් බලලා උණ නැත්තම් කවදාකවත් පැන්ඩෝල් සිරප් දීලා නැහැ. ඒක ඉතින් මගේ කැමැත්ත. මම අරගෙන වැරද්දක් කියනව නෙවෙයි. ඉතින් ඒක ඔයාගේ කැමැත්ත විදිහට ඒක කරන්න පුළුවන්. ඒක මම හොඳයි කියන්නෙත් නැහැ, නරකයි කියන්නෙත් නැහැ. ඉතින් තාම උණ නැහැ. ඉතින් අපි බලමු ඉස්සරහට තව තාම අද විදපු දවසනේ තාම පැය 3ක් විතර තමයි ගිහින් තියෙන්නේ. තාම නම් උණ නැහැ. ඉස්සරහට උණ ගනිද කියලා අපි බලමු. ඉතින් දැන් සූටික්කිට මම උණ බලනකොට උණ තිබ්බා. ඒ නිසා මම සූටික්කිට පැන්ඩෝල් දෙන්න තමයි හදන්නේ. ඔයාලට පේනවානේ සූටික්කිට උණ තියෙනවා 100.8ක්. ඉතින් මම එයාට පැන්ඩෝල් දුන්නා. ඔය පේනවානේ ඉතින් එයා අඬ එයාගේ අත රිදෙනවා කියලා ඌ කී පෙන්න ඉන්නවා. ඉතින් එයාගේ අත ගොඩක් රිදෙන්නේ නැති චුට්ටක් ඉදිමිලා වගේ තිබ්බා. පේනවනේ කිසිම ගතියක් නැහැ, නිකන් මලානික වෙලා වගේ. ඉතින් සූටික්කි අතින් බැස්සෙවත් නැහැ. අතේම තමයි ඉඳී වඩාගෙන නිදාගත්තේ කකුල් දෙකේ තමයි. ඊට පස්සේ ඉතින් කෑම මං හිමීට තියලා ඉවරලා ඇඳෙන් මං ගියා සූටික්කිට කෑම හදාන්න. ඉතින් එයා බත් ගන්න අදිමදි කරපු නිසා මං එයාට කැඳ එකක් තමයි හදුවේ. මුරුංගා කොළයි, කරපිංචයි, සුදු ලුණුයි, රතු ලුණුයි දාලා. ඉතින් මේ පෙන්නන්නේ දෙවෙනි දවසේ උදේ, ඒ කියන්නේ 25 වෙනිදා උදේ. ඉතින් එච්චරම ඇක්ටිව් ගතියක් නැහැ. ඉතින් දෙවෙනි දවසේ බලද්දී සූටික්කිට බෙහෙත් විදපු තැන රතු වෙලා තිබ්බා. ටිකක් රතු පළු දාලා. ඔයාලට පේනවද දන්නේ වීඩියෝ එකට. ඔන්න ඉතින් සූටික්කිගේ තාත්තියට දෙවෙනි දවසේ සූටික්කිගේ තාත්ති ඉඳියා. එයාට කෑම කවන ගමන් තමයි ඊට පස්සෙත් ඉතින් උණ බලද්දි කවල කරලා එතකොටත් උණ තිබ්බා. කොහොම හරි මම දවස් 3ෙම සූටික්කිට පැය 6න් 6ට පැන්ඩෝල් සිරප් දුන්නා. දැනුත් මේ උණ බලද්දි උණ තිබ්බා. එච්චර අඩුවක් තිබ්බේ නැහැ. නිසා ඉවලෙත් මම දුන්නා. ඉතින් මේ පෙන්නන්නේ 3 වෙනි දවසේ. ඔන්න 3 වෙනි දවසේ නම් එයා වෙනද වගේම ඇක්ටිව් විදිහට ඉඳියා. පේනවනේ. ඉතින් ඔය දැන් සූටික්කි තාත්තිත් එක්ක සූටික්කි ගමනක් යන්න තමයි හදන්නේ. ඉතින් 3 වෙනි දවසෙත් කොහොම හරි දවස් 3ක්ම සූටික්කි තාත්ති ගෙදර ඉඳියා. මොකද එයා සූටික්කිට ලෙඩක් හැදුනම එයා හරි බයයි. උණ හැදුනත් හෙම්බිරිස්සාවක් හැදුනත් එයා හරි බයයි. ඉතින් මට වඩා බය එයා. ඒ නිසා එයා දවස් 3ෙම නිමාඩු දාලා ඉඳියා. ඉතින් ඒකෙන් ඇත්තටම මටත් ලොකු සපෝට් එකක්. මොකද මමත් තනියම විතරයි ඉන්නේ. සූටික්කි මේ දවස් ටිකේ අතෙන් බිමටවත් බැස්සේ නැහැ. එතකොට මට යාට බලා ගන්න දීලා වැඩ ටික එහෙම කරගන්න පුළුවන් වුණා. ඉතින් ඔන්නම තමයි සූටික්කිගේ අවුරුදු එකමාරි බෙහෙත් එක විදලා සූටික්කිට උණ ගත්තා. එයාට වෙච්ච දේවල් තමයි ඔය මං කිව්වේ. මට තව දෙයක් කියන්න අමතක වුණා. සූටික්කිට දෙවෙනි දවසේ පාන්දර වමනේ ගියා. මම ඉතින් ඒකට වෙච්ච බය වුණේ නැහැ. මොකද මම වීඩියෝස් වල දැක්කා ඒක සාමාන්‍ය දෙයක්. සමහර බබලට එහෙම වමනේ ගිහිලා තිබ්බා කියලා. ඉතින් වැඩි අර එක දිගටම ගියා නම් ડોක්ටර් කෙනෙක්ට පෙන්නන එක තමයි හොඳ. හැබැයි එක දවසයි සූටික්කිට ගියේ. ඉතින් ඒ නිසා මම බය වුණේ නැහැ.
ඉතින් ඔයාලගේ බබාලට අවුරුදු එකමාර බෙහෙත් ටික විදලා මොනවද වෙච්ච දේවල් මොනවද ඔයාලා ලැබපු අත්දැකීම් කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඉතින් ඔයාලා මොනවා හරි දෙයක් දන්නව නම් ඒවත් කමෙන්ට් කරන්න තව කෙනෙක්ට දැනගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්.